already sir මට කලින් ස්ටෝරි ටෙලිං එක කතා කරුවා. ඉතින් මම කතාවක් කියන්න හිතුවා. ඉතින් අපි හැමෝම එකතු වෙලා අපි යන් ග්‍රීසියට. පොඩි කාලයක් නෙමෙයි. අවුරුදු 3000ක් 4000ක් විතර පිටිපස්සේ. ග්‍රීසියේ හිටියා ලස්සන නැත්නම් කඩවසම් රජකුමාරයෙක්. මේ රජකුමාරයා කොච්චර ලස්සනද කියනවා නම් නැත්නම් හැන්සම්ද කියනවා නම් ඒ හිටපු වනයේට අධිපති දේවතාවෝ ඉඳන් පිස්සු වෙලා හිටියේ. මෙයාගේ හෙවණැල්ලටම ආදරෙන් බැඳිලා හිටියේ. මෙයා යාගේ හෙවණටත් ලව් කළා. ඒ වගේ මෙයාට පුරුද්දක් තිබුණා. ඒ රජවාසලේ තිබිච්ච පොකුණකට ගිහිල්ලා හැමදාම මෙයා තමන්ගේ මුණ දිහා බලනවා. ඉතින් මොනම මේ පුරුද්ද දිගටම කරන්න ගිහින් ඉවරලා දවසක් මිනිහා පොකුණට වැටෙනම මැරෙනවා. ඊට පස්සේ මම කිව්වානේ මේ වනයේට අධිපති දේවතාවිය මෙයාට පිස්සුවෙලා හිටියේ කියන්නේ. ඉතින් දවසක් අර පොකුණ ගාවට ගිහින් ඉවර වෙලා බලද්දි මේ පොකුණේ මැලවිලා ගිහින්. පොකුණ අඬනවා. පොකුණේ පාදම පල්ලෙහාට වැටිලා පොකුණ ගල් වෙලා ගිහින්. ඉතින් මේ දේවතාව අහනවා අර පොකුණේ ඔයා මොකද මේ අඬන්නේ? ඔයාට මොකද වෙන්නේ? පොකුණ කියනවා නාසිසිස් නිසා තමයි මට නම කියන්න බැරුණා. මේක කොහරගේ නම නාසිසිස්. මම කියන නාසිසිස්. ලේසි කියන්න ඕන නිසා. ඉතින් ඊට පස්සේ පොකුණ කියනවා පොකුණ අහනවා දේවතාවගේ නාසිසිස් ලස්සනයිද? එතකොට දේවතාව කියනවා what the hell are you talking about? ඔයා ගාවට හැමදාම ඇවිල්ලා නාසිසිස් ඔයා මොන දිහා බලනවා? ඔයා මගෙන් අහනවා නාසිසිස් ලස්සනයි කියලා. මාර ප්‍රශ්නයක් නෙවෙයි. ඊට පස්සේ පොකුණ කියනවා ඇත්තටම මම නාසිසිස් ලස්සනයිද කියලා දැක්කේ නැහැ. නාසිසිස් ඇවිල්ලා මගෙන් මොන දිහා බලද්දි එයාගේ ඇස් දෙකෙන් මම මගේ ලස්සනයි. ඉතින් මේ කතාවේ මොකක්ද අපිට ඉගෙන ගන්න තියෙන්නේ දැනගන්න තියෙන්නේ මේක ඇත්තටම මේක මිත්‍යා කතාවක්. අපි ફોකස් කරන්න ඕන අපිට වෙන කාටවත් නෙමෙයි. ඔය සෝෂල් මීඩියා වල ගිහින් ඉවරලා අනිත් අයගේ පෝස්ට් බලලා නිකන් බොරු ඩිස්කස් කරනවා. ඒක කරන්නේ ඇයි? අපි අපිට ફોකස් කරන්න ඕන. අපිට ස්පොට්ලයිට් එක දාගන්න. අපේ මාවත ගැන හිතන්න. අනිත් අය දේවල් ඕනෑ අපේ කාලේ මරනවා. ඒක කරන එකේ වටිනාකම බලන්න. එහෙම කරන්න අපේ එනර්ජි එක නෙමෙයිද ඩ්‍රේන් වෙන්නේ. ඉතින් අපි අපෝම ඉන්ක්ලූඩ් කරගන්න ඕනේ. අර කතාවක් තියෙනව නේද? තමන්ගේ කැම ප්ලේට් එක දිහා බලාගෙන ඉන්න එහෙම නැත්නම් අනුගේ කැම ප්ලේට් දිහා බලන විට තමන් කැම ප්ලේට් එක